මාටින් වික්‍රමසිංහයන් උපත ලැබුවේ ගාල්ලපුරවරේ කොග්ගල නම් ග්‍රාමයේ 1890 මැයි 29 වෙනිදා. කුඩා කල සිටම ගැමි පරිසරයේ හැදී වැඩුණු වික්‍රමසිංහයන් ජීවත් වුණු නිවස සෝභා සෞන්දර්යයෙන් අනුවන වටපිටාවක පිහිටා තිබුණා. කොග්ගල මුහුදු තීරයේ මඩල් දුව, කුරුළු දූපත, ගල් දූපත ඇතුළු දූපත් කිහිපයක්ම ඔහු විසූ කොග්ගලාවට තියෙනවා. වික්‍රමසිංහයන්ගේ අභාවයට පස්සේ ඔහු ජීවත් වුණු මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නමින් විවෘත වන මේ ගොඩනැගිලි පරිශ්‍රය ඔහු කලාවට සිදු කළ සේවයට කෘතඥයක් ලෙසින් පිදෙන්නේ. මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය කියන්නේ ඇත්තෙන්ම දැනුම සපිරුණු කෞතුකාගාරය. වික්‍රමසිංහන්ගේ සාහිත්‍ය කෘති වගේ නිර්මාණයන් වගේ ඔහුගේ ජීවිතයත් ගැමි ජන ජීවිතයත් ඉතිහාස තොරතුරු රසක් ඔබට මේ ස්ථානයෙන් දැන බලා ගන්නට හැකියාව තිබෙනවා. රාත්‍රී මාළු ඔරුව රාත්‍රී කාලයේදී මාළුවෙන් ලෙස ඇලීම සඳහා භාවිතා කරන ලද ඔරුවක්. ඊට එහා පැත්තෙන් තියෙන්නේ මාදැල් ඔරුව නැත්නම් පාරුව. මාළු අහින් කොටු කර දැල් දැමීම සඳහා රැගෙන යාමට භාවිතා කරන ලද ඔරුවක්. මාළු දැල් දක්නට ලැබෙනවා. විශේෂයෙන් අර ඈත තියෙන්නේ මාළු දැල්. දෙවන්ත මාළු දැල් අදින මාදැල් ඔරුවක් මේ ඔබ දකින්නේ. කොල්ලෑව ජලය මතු පිට සමබර කරන්න භාවිතා කරන කොල්ලෑව. දෙවන්ත බලවරුවකට හයි කරලා තියෙන කොල්ලෑවක්. හබල සහ බලවරුව කොල්ලෑව සහිත. මෙත් ඔබ දකින්නේ දෙවන්ත කොල්ලෑවක් සහිත බලවරුවක්. ගැඹුරු මුහුදේ බලමාළු අල්ලන්නට භාවිතා කරන ලද ඔරු. විශාල රුවලකුත් එක්ක තියෙනවා. ඒ තවත් බලවරුවක ආසන්න දර්ශනයක්. අඟුල ගංගා කලපු ආදී වල බඩු බාහිර ආදී සහ මගින් යාත්‍රා කරන්නට භාවිතා කරපු යාත්‍රාවක්. ඉතා සරලයි. යගේ පුංචි ඕරු කඳන් දෙකක් මැද ලෑලි අතුරල සකස් කරන යාත්‍රාවක්. අඟුල බලවරුවට දීවර කර්මාන්තයේදී භාවිතා කරන ඇමි රැගෙන යාම සඳහා පාවිච්චි කරන ඇමි ඔරුව. Bird carrier. බලවරුවක් සමග තියෙන ඇමි ඔරුවක් තමයි මේ ඔබ දකින්නේ. ජාපනයේ ප්‍රදේශයේ භාවිතා කරන වල්ලම් යාත්‍රා. භූමි තෙල් කරත්තය. අශ්ව කරත්තය.
මේ බණ කරත්තය. භික්ෂුන් වහන්සේලා ධර්ම අනුශාසනාවන් වෙනුවෙන් වැඩමවා ගැනීමට දකුණු පළාතේ භාවිතා කළ කරත්තයක්. මෙහි විශේෂත්වය මිනිසෙකු විසින් මේ කරත්තය තල්ලු කරගෙන යන්නේ. ඒ වගේම ප්‍රභූවරුන්ගේ චාරිකාවල වුණොත් මේ බණ කරත්තය නැත්නම් විශේෂ කරත්තය භාවිතා කරලා තිබුණා. ඊළඟට තියෙන්නේ බර කරත්තය. බඩු බාහිර ආදී ප්‍රවාහනය කිරීම සඳහා මේ බර කරත්ත භාවිතා කරා. අත් කරත්තය තමයි මේ තියෙන්නේ. මිනිසෙකු විසින් බඩු බාහිර ආදී රැගෙන යාම සඳහා භාවිතා කළ අත් කරත්තය. අලියෙක් බැඳලා බඩු ප්‍රවාහනය කරන්න නැත්නම් ලොකු දේවල් රැගෙන යන්න භාවිතා කරපු අලි කරත්තයක් තමයි මේ ඔබ දකින්නේ. ඊට පගමතිනී සිරිමාව බණ්ඩාරනායක මෙතිනිය විසින් පරිත්‍යාග කරන ලද මේ අලි කරත්තය. බණ්ඩාරනායක මහමුදුලිතුමන් සතුව තිබුණු කරත්තයක්. එතුමන්ගේ වතුවල තිබුණු පොල් වගේ පළදාවන් අදින්න තමයි මේ අලි කරත්තේ භාවිතා කරලා තිබෙන්නේ. මඩකලපුව වගේ ප්‍රදේශවලත් මේ අලි කරත්ත එකල භාවිතා කරලා තිබුණා. ගමන් පහසුකම් ප්‍රවාහන පහසුකම් අවම කාලයේදී මේ ආකාරයට තමයි රෝගීන් ගිලනුන් රැගෙන යන්නේ. මේ ලී දෙකක් දෙපැත්තේ මැද රෙද්දකින් මමු රෙද්දකින් කහලිය කියන ආධාරක සහිතව ගිලන්නේදක් විදියට ලෙඩුන් ප්‍රවාහනය කිරීමට භාවිතා කළා. අඹරා බර කරත්තය. ගොඩුන් දෙදෙනෙකු බඳපු මේ කරත්තය බර ඇදීම සහ මගින් ප්‍රවාහනය වෙනුවෙන් භාවිතා කළේ. ගොනුන් දෙදෙනෙකු බැඳීම සඳහා සුදුසු පරිදි මේ බාන්ලිය නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම තිරික්කලයක්. මීගමු ප්‍රදේශයේ භාවිතා වුණු බක්කි කරත්ත තමයි මේ දකින්නේ. විශාල බර කරලා තනපු බක්කි කරත්තයක්. අඹරාව මනාව සකස් කරලා තිබෙන ගොනුන් දෙදෙනෙකු යොදා ගන්නයි මේ බක්කි කරත්තය යොදාගන්නේ. මේත් ඒ වගේම බක්කි කරත්තයක්. මේ රේස් කරත්ත හේවත් තිරික්කල තරුණයින්ගේ ජව සම්පන්න බව පෙන්වන්න තරඟවලට යොදාගත්තු රථයක්. එක ගොනෙකු විසින් යොදාගෙන තරුණයන්ගේ ජවය ප්‍රදර්ශනය කිරීම උදෙසා තරඟ යොදුණු කරත්ත වර්ගයක් තිරික්කල. මෙයත් එවන් තිරික්කලයක්මයි. මේ ඔබ දකින්නේ තවත් බක්කි කරත්ත දෙකක්. ප්‍රභූවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් භාවිතා කළ බක්කි කරත්ත. බක්කියක් වගේ තියෙන නිසා මේ බක්කි කරත්තය කියන නම තියෙන කකුල් දෙක ඇතුලේ තියලා පහසුවෙන් වාඩි වෙලා යන්න පුළුවන් විදිහටයි මේව නිර්මාණය කරලා තියෙන්නේ. මේ දකින්නේ ඔබ සාම්ප්‍රදායික දෝලාව. රජවරුන් ප්‍රභූවරුන් බිසෝවරුන් ගමන් පහසු උදෙසා භාවිතා කළ මේ රථය සැහැල්ලු ලියෙන් නිමවලා තිබෙනවා. වේවැල් වලින් යට පතුල නිමවලා තිබෙනවා. ඒ වගේම මිනිසුන් විසින් කරතබාගෙන මේ දෝලාව රැගෙන යනවා. පිලක් සහිත ගැමි ගෙදරක්. පාරම්පරික ගැමි ගෙදරක් මේ ඔබ දකින්න.